හොඳයි දැනගන්න ආසයිද ඔස්ට්‍රේලියාවේ ස්කිල්ඩ් වීසාස් ප්‍රොසෙස් කරන්න කොච්චරක් යනවද කියලා ආසයිනේ හොඳයි එහෙනම් අපි බලමු පළවෙනියටම 186 වීසා එක කියන්නේ employer sponsored permanent visa එකේ processing time එක අපි බලමු ඒ වගේම department එක කියනවා 494 ඒ කියන්නේ skilled employer regional visa එකේ processing time එක ආපු applications on hand කීයක් තියෙනවද කියලා skills in demand 482 employer sponsored visa එක ගැන department එක මොනවද කියන්නේ කියලා අපේ motto එක තමයි check twice and submit once innovation and investment visa applicants ලගේ කොච්චරක් visa දැන් තියෙනවද process කරන්න කොච්චර කාලයක් යනවද කියලා අර 191 permanent residence skilled regional visa එක කොච්චර කාලයක් යනවද කියලා. හොඳයි දැනගන්න ආසයිද ඔස්ට්‍රේලියාවේ skilled visas process කරන්න කොච්චරක් යනවද කියලා. ආසයිනේ. හොඳයි. එහෙනම් අපි බලමු. පළවෙනියටම 186 visa එක කියන්නේ employer sponsored permanent visa එකේ processing time එක අපි බලමු. department එක කියලා තියෙනවා applications 70000ක් on hand තියෙනවා. ඒ කියන්නේ processing queue එකේ ඉන්නවා කියලා. නමුත් අර direct entry එකයි transition 482 එකෙන් PR එකට 186 employer sponsored transition එකේ planning level එක තියෙන්නේ 44000ක්. ඉතින් department එක කියනවා පුළුවන් තරම් ඉක්මනට සමහර ඒවාට priority දීලා process කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ වගේම department එක කියනවා 494 ඒ කියන්නේ skilled employer regional visa එකේ processing time එක stable කියලා. මේ 494 regional visa එක හොඳ visa එකක්. මොකද මේක අවුරුදු 5කට වැඩ කරන්න හරි study කරන්න හරි පුළුවන් වැඩ කරලා ඒ වගේම අවුරුදු 5න් පස්සේ PR දාන්න pathway එකකුත් තියෙන visa එකක් තමයි මේ 494 regional skilled employer sponsored regional visa එක. ඔකට දැනගන්න කැමතිද අර TSS ඒ කියන්නේ 482 employer sponsored visa එකේ නම වෙනස් කරලා අලුතෙන් පටන් ගන්න කලින් දාපු applications on hand කීයක් තියෙනවද කියලා. දැන් ඒවට කියන්නේ legacy case load කියලා. ඒවා 3000ක් තියෙනවා. මේවත් හෙමින් process කරගෙන යනවා. හොඳයි. එහෙනම් අපි බලමු මේ අලුතෙන් නම් කරපු skills in demand 482 employer sponsored visa එක ගැන department එක මොනවද කියන්නේ කියලා. department එක පිළිගන්නවා applications සහ nominations හුඟක් පහු වෙලා තියෙන්නේ කියලා process කරන්න. නමුත් key එක තමයි decision ready application. අපේ motto එක තමයි check twice and submit once කියන motto එක. මේ standard එක process කරාම අපි practically දකිනවා සාමාන්‍යයෙන් decision making processing time එක fast කියලා. මේක හැමතිස්සෙම වෙන්නේ නැහැ. හැබැයි බොහෝ අවස්ථාවලදී මේක අපේ අත්දැකීම ඒ වගේම department එකත් මේ decision ready applications වලට ප්‍රමුඛතාවය දෙන බව අනිවාර්යයෙන්ම අපිට පෙන්වෙන්නට තියෙනවා. ඔවුන් එක කරන කතාවලදී ඒක අපිට දැනගන්නට ලැබෙනවා. එහෙම නැත්නම් practically වෙන්නේ මේක නෑ අරක නෑ කියලා අහුවට පස්සේ ඒවා දෙන්න සමහරවිට කල් යනවා. දුන්නත් පස්සෙත් ඒක ව්‍යාකූලතාවයකට පත් වෙනවා. මොකද assessor හරියට සමහර කරුණු දැනගෙන නැතුව හරි decision ready application හරියට information බලලා දැම්මේ නැත්නම් ඒ කියන්නේ මොන හරි ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහර වෙලාවට department එක වැඩිපුර documents අහන්න නැතුව nominations refuse කරන ප්‍රවණතාවයකුත් දැන් තියෙන නිසා බොහොම පරිස්සමින් තමයි හරි agent හරි lawyer තෝරාගෙන decision ready application එකක් දාන්න ඕනේ. හොඳයි අපි බලමු business innovation and investment visa applicants ලගේ කොච්චරක් visa දැන් තියෙනවද process කරන්න කොච්චර කාලයක් යනවද කියලා. ඒ වගේම මම practical timeline එකක් ඊළඟ clip එකෙන් කියන්නම්. අපි දාපු PR business investment visa application එකක් දාලා කොච්චර කාලෙකින් process කරාද කියලා බලන්න. දැනට department එක කියනවා application 13000ක් queue එකේ තියෙනවා කියලා. නමුත් cap එක 1000යි. හොඳයි. අපි බලමු අර 191 permanent residence skilled regional visa එක කොච්චර කාලයක් යනවද කියලා. මේක සාමාන්‍යයෙන් දල වශයෙන් මාස 7ක් යනවා process කරන්න. ඒ වගේම අමතක කරන්න එපා මේ මාස 7 ගියාට මේක permanent visa එකක්. ඒ වගේම department එක කියනවා අනිත් visas remain steady කියලා processing times. නමුත් අපි දන්නවා සමහර අවස්ථාවලදී ඉක්මනට process වෙන අවස්ථාවක් තියෙනවා. අර මම කිව්වා වගේ decision ready අවස්ථාවලදී සමහර අවස්ථාවලදී decision ready දැම්මත් නැතත් ඒවා process වෙන්න හුඟ කාලයක් යන බවත් අපිට පේනෙන්නට තියෙනවා. විශේෂයෙන්ම මේ process වෙන හුඟ කාලයක් යන්නේ අංග සම්පූර්ණ නොවන applications බවත් අපේ experience එකයි. එහෙනම් මේ වගේ important tips සහ information දැනගන්න අපේ channels වලට subscribe කරලා like එකකුත් දාගෙන යන්න. අපේ website එකට ගියොත් අපෙන් advice ගන්න හැටි free assessment එකක් කරගන්න හැටිත් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ www.dlegal.com.au page එකට ගිහිල්ලා ඒකේ migration page එකට යන්න. එහෙනම් ඊළඟ clip එකෙන් හම්බ වෙමු.